හරි. එහෙනම් අපි දන්නවා දැන් ප්‍රධාන උභයගුණ හයිඩ්‍රොක්සයිඩ් කීයක් ඉන්නවද? 3 දෙනෙක් ඉන්නවා. හරි ප්‍රධාන 3 දෙනෙක්. කවුද 3 දෙනා? බෙරිලියම් හයිඩ්‍රොක්සයිඩ්, ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් හා සින්ක් හයිඩ්‍රොක්සයිඩ්. හරි. අමතරව 4 දෙනෙක් ඉන්නවා. ස්ටනස් හයිඩ්‍රොක්සයිඩ්, ස්ටැනික් හයිඩ්‍රොක්සයිඩ්, ඇන්ටිමනි හයිඩ්‍රොක්සයිඩ් හා ලෙඩ් හයිඩ්‍රොක්සයිඩ්. එහෙනම් ඔක්කොම උභයගුණ හයිඩ්‍රොක්සයිඩ් සුදු පාට 7ක් ඉන්නවා. 7යි මතක තියාගන්න. කවුද ප්‍රධාන 3 දෙනා? බෙරිලියම් හයිඩ්‍රොක්සයිඩ්, ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්, සින්ක් හයිඩ්‍රොක්සයිඩ්. අමතර 4 දෙනා ස්ටනස් හයිඩ්‍රොක්සයිඩ් මෙයාගේ නම ස්ටැනික් හයිඩ්‍රොක්සයිඩ්, ඇන්ටිමනි හයිඩ්‍රොක්සයිඩ් හා ලෙඩ් හයිඩ්‍රොක්සයිඩ්. ඊට පස්සේ කොහොමද මේවා උභයගුණී නම් මේවා වැඩිපුර එන්න ඔච්චර දිය වෙන්න එපා. හරි. දැන් බෙරිලියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ සුදු පාට අවක්ෂේපයක්. මේකට වැඩිපුර NOH දානවා. අවක්ෂේපයක් නම් NOH දාන්න අනිවාර්යෙන් දිය වෙලා යන්න. හරි. ඒත් මේකට වැඩිපුර NOH දානවා. දැම්මහම මේ සුදු පාට බෙරිලියම් හයිඩ්‍රොක්සයිඩ් සුදු පාට අවක්ෂේපේ වැඩිපුර NOH වල දිය වෙනවා. දිය වෙලා හදන්නේ Na2BeO2 හා ජලය. මේවා මේ සූත්‍රම් මතක තියාගන්න. මෙයාට අපි කියනවා නමක් මොකද්ද? සෝඩියම් බෙරිලේට්. කවුද හදන්නේ? Na2BeO2 හා ජලය. ඒ කියන්නේ මෙන්න මේ සුදු අවක්ෂේපය දිය වෙලා මෙන්න මේ වගේ ජලීය ද්‍රාවණයක් බවට පත් වෙනවා. දිය වෙන්නේ කාගෙන්ද? වැඩිපුර NOH වලින්. මෙන්න මේ වගේ බෙරිලියම් හයිඩ්‍රොක්සයිඩ් පතුලේ සුදු පාට තැම්පත් වෙලා තියෙන මෙන්න මේ විදිහට. මේකට අපි දානවා වැඩිපුර NOH. දාන්නේ ඇයි? මෙන්න මේ පතුලේ තියෙන සුදු පාට බෙරිලියම් හයිඩ්‍රොක්සයිඩ් එක දිය කරලා දාන්න තමයි වැඩිපුර NOH දාන්නේ. දැන් මොහොම මේ අවක්ෂේපේ නැති වෙලා අවර්ණ ද්‍රාවණයක් බවට පත් වෙනවා. හැදෙන්නේ මෙයා. කටපාඩම් කරගන්න සූත්‍රය මේ ගන්න විදිහක් තියෙනවා මම ඔයගලන්ට කියලා දීලත් ඇති. Na2BeO2 හා ජලය. හරි. ඊට පස්සේ මේ දෙකම වෙනුවට ඕන නම් මෙන්න මේ වගේ සූත්‍රයක් අපිට ලියන්නත් පුළුවන්. උතන මේක දාගත්තත් අවුලක් නැහැ. Be කියලා ලියලා OH ඒවා 4ක් දාලා කොටු අරහන් දාලා මෙතන ධන 2යිනේ. මෙතන ඍණ 4යි. අයි OH මයිනස් නේ. එතකොට මෙතන ඍණ 2යි. මෙතන සෝඩියම් දාන්න. Na2 වෙන්න. Na2BeOH 4ක් කියන්නේ මේකම තමයි. ඔහොම ලියන්නත් පුළුවන් ඈ. ඒකත් මතක තියාගන්න. හරි. ඊට පස්සේ සින්ක් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ උභයගුණියෙක් කෙනෙක්. මේක උභයගුණීනේ. හරි. උභයගුණී හින්දා අනිවාර්යයෙන් වැඩිපුර NOH වල දිය වෙනවා. අර සෝඩියම් බෙරිලේට් වගේ මේකෙන් හම්බෙන්නේ සෝඩියම් සින්කේට්. හරි. මෙතන ඔයගොල්ලෝ ලියා ගන්න ඇති සෝඩියම් බෙරිලේට් කියන එක. අර නේද සෝඩියම් බෙරිලේට් වගේ මෙතන හම්බෙනවා සෝඩියම් සින්කේට්. දෙන්නම එකම විදිහට සූත්‍රය එන්නේ. සෝඩියම් සින්කේට්. මම කටුවට ලියන්නේ ඔයගොල්ලෝ හරියට ලියා ගන්න. සෝඩියම් සින්කේට්. Na2SiO2 හා ජලය. එතන මේ සුදු අවක්ෂේපය දිය වෙලා හම්බෙනවා ජලීය ද්‍රාවණයක්. ඒක මොන පාටද? අවර්ණයි. හරි. ඊට පස්සේ පුතේ මේ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ සුදු පාට අවක්ෂේපයක්. හරි. එතකොට ඒකත් උභයගුණී. ඒ හින්දා අපි මොකද කරන්නේ? වැඩිපුර NOH දානවා. වැඩිපුර NOH දැම්මම මේ උභයගුණ හයිඩ්‍රොක්සයිඩ් දිය වෙලා හම්බෙනවා අවර්ණ ජලීය ද්‍රාවණයක්. එයා NaAlO2 හා ජලය. දැන් අර වගේ සූත්‍රයේ Na2BeO2 Na2SiO2 නේ ඇලුමිනියම් ධන තුනක් කියන්නේ ධන තුනේ අය මෙහෙම එන්නේ. NaAlO2 සෝඩියම් ඇලුමිනේට් කියලා මෙයාට කියන්නේ. මොකද්ද සෝඩියම් ඇලුමිනේට්? ඇලුමිනේට් සෝඩියම් ඇලුමිනේට් මම කටුවට ලියුවේ ඇලුමිනේට් කියලා එන්න ඕනේ. ඇලුමිනේට්. හරි. ඒතර මේකෙත් ඕන නම් අපිට සූත්‍රය මේකෙත් ලියන්න තියෙනවා. මම ලියවෙන්නේ අර මෙහෙම ලියන්න පුළුවන් මේ ඇලුමිනියම් දාලා OH 4ක් දාන්න. දාලා ඔහොම කොටු වරහන් දාන්න ඇලුමිනියම් ධන 3යිනේ. OH කියන්නේ ඍණ 4යි. ධන 3යි ඍණ 4යි කියන්නේ ඍණ 1යි. මෙතන සෝඩියම් සම්බන්ධ කරන්න. හරි. ඒතර ඕක සෝඩියම් ඇලුමිනේට් එක. මේ සින්ක් වලටත් ඔහොම ලියන්න පුළුවන් ඈ. මේ විදිහටම සින්ක් වලට ඕක ලියන්න පුළුවන්. ඒතර ඔය තියෙන්නේ ඔය උභයගුණී හයිඩ්‍රොක්සයිඩ් 7න් ප්‍රධාන 3 දෙනා දිය වෙන විදිහ. වැඩිපුර NOH දැම්මම දිය වෙන විදිහ.